Hey guys, ඉතින් welcome back කියලා පිළිගන්නවා JPU Tech YouTube channel එකට තව අලුත් එපිසෝඩ් එකකට. ඉතින් guys ඔයයි දැක්කේ මම ඊජිප්ට් වලට ගිය ටුවර් එකක්. ඉතින් මේ වීඩියෝ එක මම තනිකර හැදුවේ AI use කරලා. ඒ වගේම සත පහක්වත් වේදන් වෙන්නේ නැතුව තමයි මම මේ වැඩේ කරේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ වගේ තමන්ගේ මූණ දාලා ඒ කියන්නේ තමන්ව වෙන සීන් එකක් ඇතුළට ගෙනියන්නේ කොහොමද කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මම මේ දේවල් උගන්වන්නේ. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මම කිසි දෙයක් මේකේ විකුණන්නේ නැහැ ඔයාලට. ඒක නිසා හැම දෙයක්ම free ලබා දෙන්නේ මම. ඉතින් guys ඔයාලට පුළුවන් මට support එකක් විදිහට මේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා වීඩියෝ එකට set වෙන්න. හරි guys එහෙනම් අපි දැන් ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕනේ Google ඔයාලගේ browser එකට ගිහිල්ලා මෙන්න මේ වගේ Google AI Studio එකේ තියෙනවා Wish කියලා අපිට ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන් AI මොඩල් එකක් කියන්නේ මේක පොඩි ප්ලැට්ෆෝම් එකක්. හරි මේකට එන්න මම ලින්ක් එක දාලා තියෙනවා ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාලා මෙන්න මේකට ආවට පස්සේ ඔයාලට sign up වෙන්න ඕනේ. sign up වුණාට පස්සේ මෙන්න මෙතන එහා පැත්තේ subject කියලා එකක් තියෙනවා. ඉතින් subject එක ඔයාලා upload කරගන්න ඕනේ ඔයාලගේ real photo එකක්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ real photo එකක් මම මෙතෙන්ට upload කරගන්නවා ඉස්සෙල්ලා. මොකද මේකේ subject එක වෙන්නේ ඔයා. ඒ කියන්නේ ඔයාගේ හොඳට මූණ clear ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට මම ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා බලමු. ඒක දැන් ඇනලයිස් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ෆොටෝ එක අප්ලෝඩ් කරන්න අනිවාර්යයෙන් මතක තියාගන්න මෙතන සබ්ජෙක්ට් කියන එක යටතේ තමයි ඔයාලගේ ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න ඕනේ. ඒ වගේම හොඳට මූණ ක්ලියර් විදිහට පේන එකක් අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් guys ඔයාලට මම prompt list එක description එකේ දාලා ඇති download කරගන්න පුළුවන් විදිහට text document එකක් විදිහට. ඉතින් මේක ඔයාලගේ PC එක download කරගත්තාම මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන තියෙනවා photo වල prompt එකයි video එකේ prompt එකයි. ඒ කියන්නේ video scene පහකට කඩලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාලා බලන්න ඔයාලට කැමති දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි පළවෙනි scene එකේ image generate කරන prompt එක මම මෙන්න මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන වට තියෙන්නේ කෙලින්ම මේක අරගෙන යන්න ඕනේ. අපේ විශ් එකට අරගෙන ගිහලා දැන් මේක සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට මෙන්න මේ විදිහට prompt එක මෙතෙන්ද insert කරන්න පුළුවන්. insert කරලා පස්සේ ඔයාලට මෙතන settings වගේ එකක් හදගන්න තියෙනවා. මෙතන මේ aspect ratio එක තියාගන්න, landscape mode විදිහට තියාගන්න. ඊට පස්සේ මේ portrait දාගන්න ඔයාලා short විදිහට කරනවා නම් ඒක recommend කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට තියාගෙන ඔයාලා මේ seed එක copy කරගන්න නම් copy කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික කරලා ඔයාලට තියෙන්නේ prompt එක send කරන්න තමයි. ඉතින් මෙතනින් send button එක click කරන්න. send එක click කරාම ඔයාලගේ image එක generate වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි guys ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පළවෙනි scene එක මෙන්න මේ විදිහට generate වෙලා තියෙන. ඉතින් මුණට ටිකක් සමානයි කියලා කියන්න පුළුවන්. අවුලක් නැහැ. ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේක limit එකක් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් නැතුව download කරගන්න generate කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා generate කරගත්ත image එක download කරගන්න ඕනේ. මම scene 1 කියලා name එක දීලා ඒක download කරගත්තා. හරි මෙන්න මේ විදිහට ඔයාලගේ scene පහේම image ටික මෙන්න මේ විදිහට generate කරගන්න පුළුවන් මේ prompt use කරලා. ඉතින් ඔයාලට කැමති location එකක් මේ prompt එක අරගෙන ගිහිල්ලා ChatGPT එකට දාලා ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මෙතන subject image එක ඔයා select කරලා තියෙන්න ඕනේ මේ හැමදේම කරන්න. මෙන්න මේ විදිහට. ඉතින් අපේ දෙවෙනි image එකත් scene එකත් generate වෙලා තියෙන. ඉතින් download කරගන්න විතරයි අපිට තියෙන්නේ. මම මෙන්න මේ විදිහට මේ ටික download කරගන්නවා අපේ PC එකේ folder එකට. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට scene පහම download කරගන්න ඕනේ generate කරගෙන. හරි guys ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම මගේ scene පහම මෙන්න මේ විදිහට generate කරගෙන තියෙනවා. ඉතින් මේවා නම් ගණන් ගන්න එපා. මේවා මේ කලින් generate වෙච්ච දේවල්. හරි මෙන්න මේ විදිහට scene පහම මම generate කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපේ වීඩියෝ එක generate කරගන්න වැඩේ. ඉතින් ඒකට අපි කරන්නේ flow එකෙන් තමයි අපි මේ අපේ scene ටික generate කරගන්නේ. ඉතින් මේකේ පේනවා ඔයාලට free අයට credit 100ක් හම්බ වෙනවා මාසෙට සැරයක්. හරි මාසෙට සැරයක් හොඳට මතක තියාගන්න. සතියට සැරයක්වත් දවසට සැරයක්වත් නෙවෙයි. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මෙතන තියෙනවා new project කියලා එකක්. මේක ක්ලික් කළාම ඔයාලව අලුත් project එකකට අරගෙන යනවා. ඉතින් මේ වැඩේ අපිට කරගන්න අලුත් project එකක් තමයි මේ හදාගන්නේ. හරි මෙතෙන් ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන උඩම තියෙනවා text to video කියලා option එකක්. ඉතින් මේ ක්ලික් කරලා මේක frame to video කියන option එකට switch කරගන්න ඕනේ. හරි මම මෙන්න මේ විදිහට එකෙන් switch වුණා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන ඔයාලට පුළුවන් අපේ reference image එක upload කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන notice section එක ඇක්ලි දීලා අපේ scene 1 එකේ image එක ඉස්සල්ලාම මෙතනට add කරගන්නවා. මෙන්න මේ විදිහට select කරලා
ඇඩ් කරගන්න පුළුවන් මෙතනට. හරි මෙන්න මේ විදිහට ඉතින් අපේ ඉමේජ් එක අප්ලෝඩ් වෙන එක මම තියෙන. ඉතින් ඔයාලට එතකම් පුළුවන් මෙන්න මේ එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ settings වගේක් තියෙනවා. ඉතින් මේවා ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. ඉතින් මේකේ output ගාන එක තියාගන්න. හරි ඊට පස්සේ aspect ratio එක landscape විදිහටම තියාගන්න. ඉතින් model එක වත් තියාගන්න මෙන්න මේ VO3 fast කියන එක. ඉතින් මොකද ඔය ටිකට අපිට එක වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න ක්‍රෙඩිට් 20ක් විතරයි යන්නේ. එතකොට සීන් 5 අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක. ඉතින් මෙතන පහළ මම දීලා ඇති වීඩියෝ ප්‍රොම්ප්ට් කියලා වෙනම සෙට් එකක්. ඉතින් මේක තමයි අපේ පළවෙනි ඉමේජ් එකට අනුව වීඩියෝ ප්‍රොම්ප්ට් එක. ඉතින් මෙතන මම දීලා තියෙනවා අපේ AI ඒ කියන්නේ අපේ කැරක්ටර් එක මොනවද කියන්න ඕනේ කියලා. ඉතින් ඒක මම මෙතන ඉංග්‍රීසි වලින් දීලා තියෙන්නේ. මෙයා සිංහල වලට ට්‍රාන්ස්ලේට් කරලා ඒක සිංහල වලින් තමයි ස්පීක් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මම මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක අරගෙන ආවිල්ලා මෙතනට පේස්ට් කරනවා. පේස්ට් කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට සෙන්ඩ් කරන්න. ඉතින් සෙන්ඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක හිමීට ජෙනරේට් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකේ ෆයිනල් අවුට්පුට් එක අපිට බලා ගන්න පුළුවන් වුණේ කියලා. හරි guys ඉතින් පළවෙනි වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම් මේක කොහොමද කියලා. ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ ඈජිප්තුවේ කාන්තාරේ. අපි ගිහින් බලමු මේක කොහොමද කියලා. ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ ඈජිප්තුවේ කාන්තාරේ. අපි ගිහින් බලමු මේක කොහොමද කියලා. හරි guys ඉතින් මෙන්න මේ විදිහට තමයි ජෙනරේට් වුනේ. ඉතින් අපි ඊළඟ එකත් ජෙනරේට් කරගන්නවා. ඊළඟ වීඩියෝ එකත්. ඉතින් මේක අපි කලින් දුන්න රෙෆරන්ස් ඉමේජ් එක ඩිලීට් කරන්න. ඩිලීට් කරලා ඔයාලගේ දෙවනි සීන් එක අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ වචන කියන එකේ පොඩි ප්‍රොනවුන්ස් වල පොඩි අවුල් තියෙනවා. ඉතින් ඒවා ඔයාලා හදලා බලන්න. ඒක මොකද අපි මේක ඉංග්‍රීසි වලින් දෙන දේක් තමයි මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා කියන්නේ. ඒකින්ද පොඩි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් එහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපේ ප්‍රොම්ප්ට් පහම ඔයා මෙන්න මේ විදිහට කියන්නේ සීන් පහම මෙන්න මේ විදිහට තමයි අපි ජෙනරේට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම කරන ස්ටෙප් ටික අනුව ඔයත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපේ දෙවෙනි සීන් එකක් ජෙනරේට් වෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් අපේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙතන ඔරිජිනල් සයිස් එක ඩවුන්ලෝඩ් කරගන්න අප්ස්කේල් කරනවා නම් එහෙම ඔයාලට කැමති විදිහකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඉතින් නේම් එකක් දීලා තියාගන්න. මොකද අපිට මේක පස්සේ අපිට මේක මර්ජ් කරලා අපේ ෆුල් වීඩියෝ එක හදනකොට ඒක වැදගත් වෙනවා. මොකද හරි විදිහට පිළිවෙලට තියෙනකොට. හරි guys ඉතින් මෙන්න මේ විදිහට මම ඔක්කොම වීඩියෝස් ටික ජෙනරේට් කරලා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සීන් පහම මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මම ඔයාලට එකින් එක පෙන්නන්නම් කොහොමද මම මේ ජෙනරේට් කරගත්ත වීඩියෝස් ටික අපිට මට ජෙනරේට් වුණේ කියලා මම ඔයාලට සාම්පල් විදිහට ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ ඈජිප්තුවේ කාන්තාරේ. අපි ගිහින් බලමු මේක කොහොමද කියලා. මේවා කයිරෝවේ වීදි මගේ යාළුවනේ. මෙහි ඉන්න මිනිස්සු ජීවිතයෙන් සහ සතුටින් පිරීලා. මේ නයිල් ගංග මගේ යාළුවනේ. හරිම ලස්සන සාමකාමී තැනක් ඇද. ඇත්තෙන්ම මායාකාරී වගේ දැනෙනවා. මේ කැටයම් දිහා බලන්න. මෙතන ඉතිහාසයයි ශක්තියයි ඇත්තටම විශ්වාස කරන්න බෑ. ඒක හරියට කාලය ආපස්සට ගියා වගේ. අද ගමන මෙතනින් ඉවරයි මගේ යාළුවනේ. මේ මතකයන් හැමදාටම මගේ හිතේ තියේවි. ඉක්මනටම ගලගලොග් එකෙන් හම්බ වෙමු. හරි guys ඉතින් මෙන්න මේ විදිහට තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ. මේ මොකෙද්ද මේ නිකක් අමුතුයි. අවුලක් නැහැ. මොකද්ද අන්තිමට කිව්වා නිකන් ගලගලොග් එකකින් වගේ කියලා. ඒ මොකද්ද දන්නේ නැහැ. මම එහෙම එකක් දුන්නෙත් නැහැ. අවුලක් නැහැ. අපි දැන් යන්නේ guys මේ වීඩියෝස් ටික මර්ජ් කරගෙන ෆයිනල් වීඩියෝ එක හදාගන්න. ඉතින් මේකට මම යූස් කරන්නේ CapCut software එක. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ අපේ clips පහම import කරගන්න ඕනේ. ඉතින් මේකේ අනවශ්‍ය කැලරියක් තියෙන එක කපලා අයින් කරන්න ඕනේ. ඔයාලා දකින්න ඇති අන්තිම වීඩියෝ එකේ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පිස්සුවක් කියලා තිබ්බා. ඒක පොඩ්ඩක් අපි අන්තිමට වෙනස් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට අපේ ක්ලිප්ස් ටික මෙන්න මේක තමයි අප්ලෝඩ් කරගන්න මේ ඉම්පෝර්ට් කරගන්න ඕනේ. හරි ඉම්පෝර්ට් කරගෙන එකින් එක ඉම්පෝර්ට් කරලා බලන්න මොකද පිළිවෙලට තියෙන්න ඕනේ ඒක. ඕකේ ගයිස් ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි වීඩියෝ එක හැදුන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වගේ වැඩ කරන්නේ. ඉතින් ගොඩක් අමාරුනේ.
සරල දේවල්ටිකත් තියෙන. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එක්ස්පෝර්ට් කරගෙන බලමු ෆයිනල් එක කොහොමද කියලා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම සුබ දවසක්. වටින දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ ඈජිප්තුවේ කාන්තාරේ. අපි ගිහින් බලමු මේක කොහොමද කියලා. මේවා කයිරෝවේ වීදි මගේ යාළුවනේ. මෙහි ඉන්න මිනිස්සු ජීවිතයෙන් සහ සතුටින් පිරීලා. මේ කැටයන් දිහා බලන්න. මෙතන ඉතිහාසයයි ශක්තියයි ඇත්තටම විශ්වාස කරන්න බෑ. ඒක හරියට කාලය ආපස්සට ගියා වගේ. මේ නයිල් ගඟ මගේ යාළුවනේ. හරිම ලස්සන සාමකාමී තැනක් ඇද. ඇත්තෙන්ම මායාකාරී වගේ දැනෙනවා. අද ගමන මෙතනින් ඉවරයි මගේ යාළුවනේ. මේ මතකයන් හැමදාටම මගේ හිතේ තියේවි.